ඉඳලා නැකතර වගේ එළියට බැස්සා. වහින වෙලාවටම වහිනවා. ඩුබායි වලට වහිනවාද? හරියටම සතියකට පස්සේ එළියට බැස්සා. සෑහෙන අමාරු සතියක් වුණා. පහුගිය ටිකේ ගෙයින් එළියට බහින්න හම්බුන්නේ නැහැ. හරියට ඩුබායි තියනවද නැද්ද කියලාවත් දන්නේ නැහැ. ඒ තරමට ගේ ඇතුළේම හිටියේ. එළියට අඩියක්වත් තියන්න හම්බුන්නේ නැහැ. සෑහෙන අමාරු ලෙඩක් හැදුණා. පොළොව වල තෙමිලා. පොළොව තෙමිලා. වාහන වල වතුර වැක්කිරෙනවා. ලංකාව වගේ නෙමෙයි. හැමදාම මෙහෙම බලා ගන්න බෑ. සෑහෙන ෆ්‍රෙෂ් ගතියක් තියෙනවා. හයියෙන් වැහලා නැහැ මේ හරියට පොඩ්ඩයි වැහලා තියෙන්නේ. සමහර තැන් වලට සෑහෙන වැහලා තියෙනවාද? මේ බලන්න. මෙහෙම හැමදාම දකින්න හම්බෙන්නේ නැහැ. එනෝනේ වතුර කාරවල හැමතැනම. අමුතු වයිබ් එකක් ඒක. අර අවුවට කර වෙලා තිබි පොළොවට වතුර වැටුනහම අර එන්නේ මහා අමුතු ස්මෙල් එකක්. ඒක නම එක. මාරු ස්මෙල් එකක් ඒක. හැමතැනම තියෙනවා. පහුගිය සතියේම සෑහෙන අමාරුවෙන් හිටියේ. අමාරුවෙන් ඉන්න කියන්නේ මම වැකේෂන් ඉවරලා ඩුබායි වෙලා මාසයක්වත් ගියේ නැහැ. හිතා ගන්න බැරි වෙලාවක මට අසනීප වුණා. අසනීප වුණා කියන්නේ චිකන් ෆොක්ස් හැදුණා. ලංකාවේ නම් කියන්නේ දෙයියන්ගේ ලෙඩ කියලා. සතියක් ගෙදර හිටියා. සතියයි දැන් අද 8 වෙනි දවසේ. අද තමයි පොඩ්ඩක් එළියට බැස්සේ හුස්ම ගන්න හරි කියලා. කාමරය ඇතුළේ ඉඳලා එපා වෙලා තිබ්බේ. මට බෝරින්. මම මේ ටිකේ ඉන්නේ නම් අල්බදා. අල්බදා කියන්නේ සතුව. සතුව ඒරියේ තමයි මේ ටිකේ ඉන්නේ. එහෙනම් මුලින්ම බෙඩ් ෂීට් එකයි කොට්ට මෙට්ට තේරම අනු ගන්න ඕනේ. ඒ බඩු ගන්න මෙතන සතුව බස් ස්ටෑන්ඩ් එක ළඟ තියෙන පොඩි කඩයක්. ග්‍රීන්ලෑන්ඩ් මට නම් මත විදියට. සේරම යනවලු එකක් ඉතුරු වෙනවා කියලා කියනවා. ඉතුරු වෙයිද දන්නේ නැහැ. ඉතුරුනොත් තමයි මහර කේස් එක. කොහේ ඉතුරුනොත් තමයි නැහැ මේ. මෙතන මේ නලල මැද තියෙන එක ඉතුරුනොත් තමයි ලොකු ලඩක් වෙන්නේ. ෆොටෝ එකක්වත් ගහන්න හම්බෙන්නේ නැහැ. ඇතයිනේ. Bye bye guys. එතකොට දැන් ග්‍රීන්ලෑන්ඩ් එක ළඟ ඉන්නේ. මම මට මුලින්ම ඕනේ බෙඩ් ෂීට් එකක්, මෙට් එකක්, කොට්ටයක් ඒ ටික ගන්න. වාහනයක් කතා කරගෙන අරගෙන යනවා. මොකද හරි නෑනේ. සෙට් වෙන්නේ නෑ. මොකද විස බීජ. එතකොට මම අලුත් මෙට් එකක් ගත්තේ නැත්තම් හරියන්නේ නෑ ඒක. සාමාන්‍ය මේ තියෙන මේ බිල්ඩින් සේරම අර ලේබර්ස්ලා ඉන්න සාමාන්‍යයෙන් මේ ඇවිල්ලා එම්ප්ලොයිමන්ට්ලා විදිහට වැඩ කරන කට්ටියගේ බිල්ඩින්ස් තමයි තියෙන්නේ. රූම්ස්, ඇපාර්ට්මන්ට්, පාර්ටිෂන් තමයි. හැමතැනම සේරම එහෙම තමයි. අලුතින් බිල්ඩින් හැදෙනවා. මේ ප්‍රතිගමනලා සේරම තියෙන්නේ. සම්පූර්ණ සේරම මේ ඒරියා එකේ මේ විතර නෙමෙයි ඩුබායි වල ගොඩක්ම හොටෙල්ස් තියෙනවා. ඊට අමතරව එකමඩේෂන්ස් තමයි තියෙන්නේ. මේ චූටියට පෙවුනට පාට්ට ගණන්, ගිනි ගණන් පේනවනේ. දැන් ඉතින් ඉන්නේ ඇත්තම කතාව දැන් ඉන්නේ පුංචි ලංකාවේ. සෑහෙන ඉන්නවා ලංකාවේ කට්ටිය. මේකට ඉතින් කට්ටිය කියන්නේ පුංචි ලංකාව කියලා තමයි. සාමාන්‍ය සතුවවල තියෙන්නේ විලා. එතකොට ෂේක් සයිඩ් රෝඩ් එකකින් පස්සේ ෂේක් සයිඩ් රෝඩ් එක ගාව ළඟ තියෙන බිල්ඩින් ඒරියා එකක්. ඒ ඒරියා එකකින් පස්සේ සම්පූර්ණ විලා තියෙන්නේ. ඒ බිල්ඩින් තියෙන හරිය ඇපාර්ට්මන්ට් තියෙන්නේ. හොටෙල්ස් සහ ඇපාර්ට්මන්ට්. පේනවනේ. සේරම ඇඳුම් එල්ලලා තියෙනවා. එකමඩේෂන්ස් තමයි මේ තියෙන සේරම. මේ තියෙන සේරම එහෙම තමයි. තමට පොඩි අයිටම් එකක් ඕනලා තියෙනවා. ඇඳුලින් තියාගන්න. තම සෙට් උන්නේ. මම තියෙන මේ වගේ ෆෝන් එක ගහ ගන්න පුළුවන් දේවල්. අයිටම් තියෙනවා. නමුත් මට සෙට් උන්නේ නැහැ. මට උවමනා එක.